like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment. සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ Tailwind use කරලා අපි හදපු web project එකේ sign in process එකට අදාළව තියෙන remember me option එක develop කරන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මගේ sign in form එක. මෙතනදී වෙන සරලම දේ මොකක්ද කියලා කිව්වොත් අපි email address එකයි password එකයි input field එකට data add කරලා remember me option එකේ tick එක දාලා sign in button එක click කරාම අපිට මෙතනින් cookie එකක් create වෙනවා. ඒ cookie එකේ අපි password එක email එක store කරගන්නවා. දැන් අපි බලමු අපේ cookie එක create වෙන්නේ කොහොමද කියලා. මම මුලින්ම අපේ email address එකේ input field එකටත් password එකේ input field එකටත් data add කරලා remember me option එකට tick එකත් add කරලා sign in button එක click කරාට පස්සේ අපේ cookie එක create වෙන හැටි ඔයාලට පෙන්වන්නම්. ඉතින් create වුණ cookie එක. ඔයාලට මෙතන පේනවා PHP sys id, Skillshop remember, Skillshop user email. මෙතන අපේ email එක store වෙලා තියෙනවා. ඒ වගේම Skillshop user id, ඒ කියන්නේ අපේ user ගේ id එක. මේ හැමදේම මෙතන store වෙලා තියෙනවා. වගේම මම ඔයාලට කියන්න ඕනේ අපි ආයෙත් අපේ sign in page එකට ඇවිල්ලා reload කරොත් page එක ඒත් අපේ remember me option එකට අදාළව අපි දාලා තියෙන tick එක අයින් වෙන්නේ නැහැ. හැබැයි අපි අපිට create වුණ cookie එක delete කරලා refresh කරලා බැලුවොත් page එක මෙතනදී අපේ remember me option එකේ තියෙන tick එක අයින් වෙලා යනවා. දැන් අපි බලමු මේ process එකට අදාළව මම කොහොමද coding part එක කරගත්තේ කියලා. මුලින්ම අපි බලමු remember me option එකට අදාළව index.php file එකේ තියෙන coding part එක. මුලින්ම මම div එකක් දාලා තමයි අපේ coding part එක start කරලා තියෙන්නේ. ඒ වගේම මම div එකට class එකක් දාලා තිනවා flex, item center, justify between. ඊට පස්සේ මම label එකක් add කරන් තිනවා remember කියලා. ඒකට මම class එකක් දාලා තිනවා flex, item center කියලා. ඊට පස්සේ මම input field එකක් දාලා type එක checkbox කියලා දීලා තියෙනවා. අපිට tick කරන්න පුළුවන් වෙන්න තමයි අපි checkbox කියලා දීලා තියෙන්නේ. ඊට අමතරව මම name එකට remember දීලා තියෙනවා, id එකටත් remember කියලා දීලා තියෙනවා. ඊට අමතරව class එකක් දීලා තියෙනවා, width එක 4ක්, height එක 4ක්, text blue 600 rounded එකක්. ඊට අමතරව මම මේ PHP tag එක ඇතුළේ දාලා තියෙන code එකකින් කියන්නේ $remember me කියන variable එක true නම් check කරන්න කියනවා attribute එක auto add වෙන්න. ඒකෙන් තමයි page එක reload කරත් checkbox එකේ tick එක අයින් වෙන්නේ නැත්තේ. ඊට පස්සේ මම span එකක් දාලා remember me කියන option එක add කරගෙන තියෙනවා. span එකට මම class එකක් දාලා තියෙනවා. ml2 text sm text gray 600. අපි මෙතන ml2 කියලා දාලා තියෙන්නේ remember me option එකට අදාළ text එකත් checkbox එකත් අතර space එක හදාගන්න ඕන හින්දා. දැන් අපි බලමු remember me option එකට අදාළව අපේ auth.js file එකේ code එක කොහොමද create වෙලා තියෙන්නේ කියලා. මුලින්ම මෙතන remember me කියන variable එකක් දාලා අපේ remember me option එකට අදාළව අපි index.php site එකේ දාලා තියෙන remember කියන id එක assign කරගෙන තියෙනවා. ඊට අමතරව මේ form කියන variable එකේ යටතේ තියෙන මේ code line එකත් අපේ remember me option එකට තමයි අදාළ වෙන්නේ. ඒක ගැන මම පැහැදිලි කරොත් අපේ remember me option එක check කරලා checkbox එකට tick එක දාලා නම් true වෙන්නත් tick එක දාලා නැත්නම් false වෙන්නත් කියලා තමයි මේ කියන්නේ. අපි දැන් අපේ අවස්ථාන file එක විදියට login process.php file එකේ remember me option එකට අදාළව තියෙන code lines ටික බලමු. මේ තියෙන්නේ
අපේ remember me option එකට අදාළ වෙන code lines ටික මම මෙතන මුලින්ම comment කරලා තියෙනවා create session කියලා අපිට හොයාගන්න ලේසි වෙන්න. මුලින්ම අපි මේ sessions ගැන කතා කරොත් session කියන්නේ $_session කියන්නේ server side storage එකක්. මම සරලව කිව්වොත් මේ code lines ටිකෙන් කරන්නේ user කෙනෙක් login වුණොත් එයාගේ data temporary විදිහට server එකේ store කරගන්න එක. මෙතන user ID කියන database එකේ user ගේ ID එක, user name කියන්නේ first name එකත් last name එකත් combine කරලා, user email කියන්නේ user ගේ email එක, account type එක කියන්නේ අපේ user account type අපි ඔයාලට මම කලින් කතා කරපු වීඩියෝ වල කිව්වා account type දෙකක් දාගත්තා අපි seller සහ buyer කියලා. අන්න ඒ දෙකෙන් එකක් තමයි මෙතෙන්ට add වෙන්නේ. ඊට අමතරව logged in කියලා අපි මේ බලලා තියෙන්නේ user log වෙලා ඉන්නවද කියලා check කරන එක. අමතරව මේ code එකෙන් කියන්නේ 32 bytes random secure string එකක් හදන්න කියලා. වගේම මේ code එකෙන් කියන්නේ token එක database එකේ save කරන්නේ නැතුව hash කරලා save කරනවා කියන්නේ අපේ security එක වැඩි කරන්න තමයි එහෙම කරන්නේ. ඊපස්සේ අපේ expiry date එක හදනවා මෙතන 30 days valid වෙන විදිහට තමයි අපි token එක හදන්නේ. ඊට පස්සේ මම මෙතන insert query එකක් හදලා තියෙනවා. user ID එක, hash token එක, expiry එක save වෙන විදිහට remember tokens table එකේ. දැන් අපි බලමු මම cookie හදාගන්න තියෙන්නේ කොහොමද කියලා. මේ part එක ගැන කිව්වොත් browser එකේ cookie එකක් හදනවා 30 days valid වෙන විදිහට. සරලවම මේ part එකෙන් කරන්නේ ඉච්චරයි. Skillshop remember කියන token එක, Skillshop user ID කියන අපේ user ගේ ID එක, ඒ වගේම Skillshop user email කියන්නේ email එක. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි කලින් මම මගේ output එක ගැන විස්තර කරනකොට ඔයාලට කිව්වා අපේ cookie එකේ email එකත් password එකත් save වෙනවා කියලා. එතන පොඩි වැරදීමක් වුණා. අපේ email එක විතරයි cookie එකේ save වෙන්නේ. මොකද මම මෙතන password hash එක cookie එකට දාන්න නැතුව comment කරලා තියෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මම මේ else එක ඇතුලේ දාගෙන තියෙන්නේ අපේ remember me option එක false වෙනවා නම් ඒ කියන්නේ user tick එක දාලා නැත්නම් browser එක cookie එක delete කරන්න කියලා. මේ විදිහට තමයි මම අපේ sign in process එකේ remember me option එක develop කරගෙන තියෙන්නේ.